ආයිබෝන් දරුවනේ සුබුරුදු පරිදි අපි අද ඔලිවර් සිංහල YouTube නාලිකාව සමග ඔබ හමුවට ආවා. අද විශේෂයි අපේ දරුවන්ගේ දවස මේ 11 වෙනි ශ්‍රේණියේ දරුවන් සඳහා තමයි අපි පාඩම ගෙනියන්නේ. අපි පසුගිය සතියේ අවසන් කරා අඟුල්මල් දමනේ මූලික කොටස් ටික. මම එතන එක සංදිස්ථානයකින් පාඩම නතර කරා. ඔබට මතකයි දරුවනේ අර මන්තානි බැමිණිය Tamanගේ පුතා හොයාගෙන කැලේට ගිය අවස්ථාව. ඔබ දන්නවා ඉන්පසු තමයි දැන් මන්තානි මෙවිනිය පිටත් වෙනකොට තමයි බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය දැනුනේ. මව් බැමිණියගේ පිටත් වීමත් එක්ක සොරා නැත්තම් අඟුල්මල් මේ වන විට Tamanගේ 999ක් ඇඟිලි කපලා එක ඇඟිල්ලක් අඩුපාඩුවෙන් ඉන්න වෙලාව. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව පෙනුණා. ඒ වගේම උන්වහන්සේ මේ සිද්ධිය ගැන දිවසින් බැලුවම මේ වගේ කැලෑවකදී දීර්ඝ හදන් මාර්ගයකදී බුදුරජාණන් වහන්සේගේ ගාථාවක් අහලා මේ අඟුල්මල් දමණය වෙනවා. එහෙම නැත්නම් පැවිදි බව ලබනවා. හැබැයි ඔහු එහෙම සිද්ධිය උන්වහන්සේ නොගියොත් අර මව මරලා තමන්ගේ ආනන්තරීය පාප කර්මය කරනවා. එහෙම වුණොත් සසරෙන් නොනැගිය හැකි වෙයි කියන අදහස තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සූදානම් වෙලා අඟුල්මල් වෙනුවෙන් සූදානම් වෙලා මේ පාරට ආවා. මෙතනදී විශේෂත්වයක් වෙනවා දරුවනේ. උන්වහන්සේ සිවුරු ඇඳ වෙහෙරෙන් නික්මිලා මේ දීර්ඝ මාර්ගයට යන අතරේ එක අදිෂ්ඨානයක් කළා. ඒ තමයි අර තමන් වහන්සේ ළඟ වැස් විහිදෙන එක නතර කරා පිරිසට බුදුරජාණන් වහන්සේ බව අඳුනා ගන්නට නොහැකි වෙන විදිහට. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ ගමන් කරන ගමන් මඟ කොන් රකින්න, වස්සන් රකින්න, සහන්නා වූ ගමන් යන්නා වූ පිරිසක්, ඒ කියන්නේ මේ ගම්බැසියන් පිරිසක් හිටියා. ඔවුන් දැක්ක බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයට වඩිනවා. හැබැයි අර රැස් විහිදෙන්නේ නැති නිසා ස්වාමීන් වහන්සේ නමක් කියන අදහස හිතුවා. එතනදී ඔවුන් කිව්වේ මහණේ ඒ මගට නොයා. ඒ මග අඟුල්මල් නම් සොරෙක්. දරුණුය ලෙහෙමුඩුවත් ඇත්තේය. සතුන් කෙරෙහි කුළුණු නැත්තේය. ගම් නොගම් කලේ, නියම් ගම් නොනියම් ගම් කලේ. දැන් මේ දේවල් කියන්න පටන් ගත්තා. පෙර පිරිස කොසල් රජතුමා ගාවට ගිහිල්ලා කීවේ මේ දේවල්ම තමයි. එතකොට මේ ජනතාවට තියෙන ගැටලුව අපි මෙතනදී සඳහන් කරනවා මේ දරුණු පුද්ගලයා නිසා සාමාන්‍ය ජන ජීවිතයට ගැටලුවක් ඇති වුණා. නැත්තම් ජන ජීවිතේ අඩාල වුණා කියලා. සමහර විචාර ප්‍රශ්නවලදී දරුවනේ අඟුල්මල් චරිතයේ මුල් අවස්ථාව, එහෙනම් දරුණු අවස්ථාව ওই විදිහට කතා කරනවා. මේ තැන් විශේෂයි ඔබට. මේ උද්ෘත ඔබට විශේෂයි. බුදුරජාණන් වහන්සේට 3 වරක් කිව්වත් බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව ඒ හැටි ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ මේ ප්‍රදේශයට ගියා. දැන් මේ දීර්ඝ මාර්ගයට යන්නේ ඒ හරියට ඉන්නේ කවුද? අඟුල්මල් කියන සොරා. ඔහු මේ වෙන විට දුක්ඛ භෝජනේදු දුක්ඛ සෙය්‍යානිදු. ඒ කියන්නේ හරියට රසවත් කෑමක්වත් හොඳ නිින්දක්වත් නැතුව හරි කලකිරිලා හිටියා. උකටලී වෙලා හිටියා. ඔහු මැරුවෙහු මිනිස්සු දහසක් සම්පූර්ණ වෙන්නේ දැන් තව එකකින්. එකකු විසින් දහස සපිරේ නිසා කවුරු ආවත් මරනවා කියන චේතනාවෙන්. මොකද ඔහුත් මේ වෙන විට කලකිරීමෙන් හිටියේ. අපි අඟුල්මල් නමින් කතා කරන මේ කෙනා අහිංසක නම් වූ යහපත් දරුවෙක් කියන එක අමතක කරන්න නරකයි දරුවනේ. Tamanගේ ගුරුවරයා වැරදි මාර්ගයක වැරදි දෙයකට යොමු කරා. එතනදී වෙච්ච සිදුවීමත් එක්ක නමුත් ඒක ඔහු බලාපොරොත්තු වුණේ එක කෙනෙක් මරුවොත් අපිරිස එකතු වෙලා අහිංසක මරා දමයි කියලා. නමුත් ඔහුගේ අදිෂ්ඨානේ අපි වැරදි දෙයක් වුණත් ඔහු මේ කරන්නේ ගුරුතුමාගේ බලාපොරොත්තුවක්, ගුරුතුමාගේ අදිෂ්ඨානේ. එතකොට ඒ ඉලක්කයට යන හැටි ඒ පැත්තෙන් බැලුවම අපිට අඟුල්මල් කියන චරිතය හොඳ දක්ෂ ඉලක්කයකට වැඩ කරන ශිෂ්‍යයෙක් කියන ආදර්ශය ගන්න පුළුවන්. නමුත් ඔහු කරන්නේ වැරදි වැඩක්. මේ පැත්ත අපිට අදාළ නැහැ. ඔහු හැබැයි ඉලක්කයට යනවා. ඉතින් මේ ඉන්නකොට ඔහු හිතනවා පළමු දැකපු කෙනා මම මරනවා. හැබැයි එහෙම හිතලා අර කැලෑවට වෙලා එයින් අර කැලෑවේ ප්‍රධාන මාර්ගයෙන් වෙන පැත්තකට වෙලා අවුදු මගින් පැහැව හිටියා. බුදුන් දැකලා විස්මයටපත් වෙලා නැත්තම් පුදුමයටපත් වෙලා වෙනද මේ ප්‍රදේශයට එක්කෙනෙක් එහෙම එන්නේ නැහැ. 10 දෙනෙක්, 20 දෙනෙක්, 40 දෙනෙක් සන්නද්ධ වෙලා එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ හැබැයි ඔහු අඳුරාගන්නෙත් නැහැ මේ බුදුරජාණන් වහන්සේ කියලා. මේ මහන මොකද මේ මාව අභිභවමින් මේ යන්නේ. ඒක ඔහුට ගැටලුවක්. වෙනදා එහෙම එන්නේ නැහැ.
එහෙම හිතලා අද මෙයාව අල්ල ගන්නවා. හේ බුදුහාමුදුරුවෝ බව ඔහු දන්නේ නැහැ. අල්ල ගන්නවා කියන අදහසින් දුනු ඉවුරු අරගෙන ලුහු බඳින්න පටන් ගත්තා. ඔන්න බුදුරජාණන් වහන්සේ අඟුල්මාල් দমনය කරන්නේ මේ විදිහට. එතනදී බුදුන් පසුපස ලුහු බඳිනදී බලන්න දරුවනේ හරි ආවේගශීලී චිත්‍රූපම වෙනවා අපිට මේ සිද්ධිය. ඒ වගේම කතාවේ ප්‍රබල දෙයක්. මේ තමයි මේ පුරුෂ ධම්මසාරති ගුණ ඉස්මතු වන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ පිටුපසේ එන්න අරිනවා අඟුල්මාල්ට. බොහෝ දුර යනවා. සමහර තැන්වල වලක් ගොඩක්, සමහර තැන්වල මිදුලක්. ඒ වගේම බුදුහාමුදුරුවෝ සහ අඟුල්මාල් අතර ලොකු හිඩසකින් නතර වෙනවා. තුමු මැද්දේ ඉන්නකොට හේ අන්තේ ඉන්නවා. දැන් මොහු මරන්නී කියලා හඹා එනකොට තව ටිකක් ඈතට වෙනවා. මේ අංගනේ කෙළවරට යනවා. ඉතින් මේ විදියට විවිධ දේවල් කරමින් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ජීවිතය වෙනස් කරනවා. සමහර තැන්වල වලක් ගොඩක් මවාපානවා. ওই විදියට යොදුන් 3ක් පමණ ගියා. දැන් වෙනද අඟුල්මාල් මේ විදියට නෙමෙයි පිරිස අල්ලාගන්නේ. ඔහුටත් පුදුමයි. සොර කලාන්ත විය. මියේ කෙල සිඳී ගියේ. ශරීරයේ සේද බස්සි. මේ තමයි අඟුල්මාල්ගේ ස්වරූපය. කලන්තේ වෙලා, දහඩිය දාලා, කටේ කෙල හිඳිලා මේ මොකද්ද මේ වෙන්න යන්නේ? මම පූර්වයේ දිවෙන ඇතුන් ලුහු බඳගතිමි. අසුන් ලුහු බඳගතිමි. රත ලුහු බඳගතිමි. එච්චර දරුණු කෙනෙක්. අද මොකද මේ වෙලා තියෙන්නේ? මේ මහන පියවි ගමනින් යන්නේ. පියවනි ගමනින් යන මහන බැලපමණින් මම වේගෙන් බැලපමණින් මම ශක්තියෙන් දුවලා මට අල්ල ගන්න බැරි වෙනවා. එහෙම ඉදිද්දී හෝ බුදුරජාණන් වහන්සේට කියනවා සිට මහන නවතින්න කියලා. බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? මම සිටියෙමි. තෝද සිට. මම සිටියෙමි කියලා කියන්නේ ප්‍රාණඝාත ආදීන් නැතුව ශාන්ති මෛත්‍රියෙන් යුක්ත නිසා මම සිටියෙමි. හැබැයි ඔබ ප්‍රාණඝාත කරලා දැන් නිරය හෝ තිරිසන් යෝනියක හෝ අසුරයෝ හෝ උපදින කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ බව අඟුල්මාල්ට ප්‍රකාශ කරා. මේ කටහඬ ඇහෙනකොට අඟුල්මාල්ට මොකද හිතුනේ? ඔහු දැන් හිංසා සඳහානේ මේ පිරිස මරණුවටපත් කරන්නේ. ශාන්ති මෛත්‍රිය හිටියනම් එහෙම වෙන්නේ නැහැ. මේ දේවල් බණ දහම් හැටියට අඟුල්මාල්ගේ කනට වැටෙනකොට ඔහු දැනගන්නවා. මෙවැනි සිංහනාදේ අනිකෙකුට නොවන්නේය. මේ මහමායා දේවියගේ පුත් සිද්ධාත් කුමාරයා මට පිහිටට නැත්නම් මට පිහිට වෙන්නට මේ කැලේට ආවා. මම අද සම්මා සම්බුද්ධ දකින්නවා කියන අදහසින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිද්ද ඉල්ලුවා. එතෙන් පටන් ඔහු පව් කරන්නේ නැති බවත් අර ආයුධ ආදී සියල්ල ප්‍රපාතේ බහ පැවිද්ද ඉල්ලුවා. පංචායුධ ප්‍රපාතේ බහ පිය බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලපු අහිංසක අඟුල්මාල් බවට පත් වෙලා. අද මේ වෙනස් වෙනකොට ඔහුට ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද දෙන්න බුදුරජාණන් වහන්සේට හැකි වුණා. ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද දෙන්නට හේතුව තමයි දරුවනේ පෙර ආත්මේ සිල්වතුනට අටපිරිකර පූජා කරපු පින් මහිමය. ඉතින් හරිය වටිනවා. ඒ නිසා එව මහන කියද්දී සිවුරු පිරිකර දරාගෙන ඉදිරියට එන තත්ත්වයටපත් වෙන්නේ අටපිරිකර පූජා කරා කියන දේ. ඉතින් ඒ ආනුව අහිංසක අඟුල්මාල් වෙලා දරුණු කෙනෙක් බවට පත් වෙච්ච කෙනා ඒහි භික්ෂුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ අනුදැන්වීමෙන් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දමණයෙන් යහපත් කෙනෙක් අඟුල්මාල් තෙරුන් වහන්සේ බවට පත් වුණා. ඒ අඟුල්මාල් තෙරුන් වහන්සේ බවට පත් වුණාට පසු වෙච්ච තවත් සිදුවීම් රැසක් තියෙනවා. ඔව් දරුවනේ. ඒ තමයි දැන් මේ කොසල් රජතුමාගේ පිරිස එහෙම නැත්නම් කොසල් රජතුමාට දැන් ඉතින් හිතා ගන්න බැරි වෙනවනේ මේ පිරිස ඇවිල්ලා කෑ ගහද්දි කොහොමද මම අඟුල්මාල් අල්ලන්නේ යන්නේ නැත්නම් අඟුල්මාල්ට දඬුවමක් දෙන්නේ නැතුව ඉන්නේ. බුදුහාමුදුරෝ මේ වෙන විට අඟුල්මාල් দমনය කරලා සිවුරු අඳවලා විහාරස්ථානයට අරන් ගිහිල්ලායි තියෙන්නේ. හැබැයි කොසල් රජතුමාගේ පිරිස කෑ ගහන්නේ කොසල් රජතුමාට අඟුල්මාල් අල්ලන්නට යන්න කියා. දරුණු කෙනා. හැබැයි නොයෙක්වර ඔහු කල්පනා කරනවා අස්ත්‍රිය පාබල කියන මේ පිරිස යවුවට හැම කෙනාම පරාද වෙලා ආවා. එහෙමනම් දැන් මම කොහොමද මේ දේ කරන්නේ? හැබැයි මම තනිව ගියොත් මට ගැටලුවක් වෙනවා. එහෙම වුණොත් පිරිස මට hina වෙනවා. මේ දේත් කොසල් රජුරෝ හිතනවා. හැබැයි මම නුවරින් නික්මිලා සොරු කෙරෙහි බීරි සිතින් ගියේ නැතුව හිටියනම් පිරිස මං ගැන වැරදි දෙයක් හිතනවා. ඒ නිසා මම බුදුහාමුදුරුවෝ දැකලා යනවා. බුදුහාමුදුරුවෝ ළඟට ගියාම බුදුහාමුදුරුවෝ මගේ
සිද්ධිය දැකලා යන්න එපා කියයිනේ. එහෙම එපා කිව්වොත් මට හරි. දැන් බෑ කිව්වොත් මගේ අභිමානයට ගැටලුවක් වෙනවා. ඒ නිසා කොසල් රජ මොකද කරේ? පිරිසත් අරගෙන දෙව්රම් වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේ දැකලා බුදුහාමුදුරුවොත් කතා කරලම යන්න කියලා හිතාගෙන. එක පාරට බුදුරජාණන් වහන්සේ ළඟට එන කොසල් රජතුමා දැක්කම බුදුහාමුදුරුවෝ අහනවා බිම්බිසාර රජ කුපිත වුණාද? විශාලා මහනුවර ලිච්ඡවී රජ කුපිත වුණාද? සෙසු ප්‍රතිපක්ෂ රජ කෙනෙක් ඔබට කුපිත වුණාද? ඇයි මේ පිරිසක් අරගෙන? නෑ මගේ රට බුදුරජාණන් වහන්සේ මගේ රට අඟුල්මල් නම් සොරක් ඇත. ඔහු අල්ලන්න තමයි මම මේ යන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා අඟුල්මල් කෙහි බහා සිවුරු හැඳ පෙරවා පැවිදිව පණිවාය පව්කමින් විරහිතව සිවුරු ඇඳලා යහපත් කෙනෙක් වෙලා ඉන්නවා දැක්කොත් ඔබ මොකද කරන්නේ? බඹසරව සිල්වත්ත කලන දහම් පුරා සිටින්න ඕනම් ඔහුට කුමක් කෙරේද කියලා අහද්දී කොසලතුමා මොකද කියන්නේ? අපි උන් වඳිමි. තුටු කැල හුනස්නෙන් නැගිටෙමි. හිතනා හසුන් දෙමි. සතර පසේන් උපස්ථාන කරමි. සිව්පසේන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසාදී වූ සිව්පසේන් පූජා කරන සිව්පසේන් අවශ්‍ය දේවල් සපයලා අපි බලා කියා ගන්නවා. ඒත් කොසලතුමාට හිතන එහෙම දෙයක් ඇත්තටම වෙලා ඇද්ද කියලා. නමුත් බුදුහාමුදුරුවෝ හිතුවා මෙයා පරීක්ෂා කරගන්න ඕන කියලා. බුදුහාමුදුරන්ගෙන් අහුවා කොසල්තුමා ඒ වගේ පෞකාර කෙනෙකුට සිල්වත් බවක් ඇති වේද කියලා. ඒ විදිහට බුදුහාමුදුරුවෝ මේ ඉන්නේ කවුද? අඟුල්මල් තෙරුන්. අඟුල්මල් තෙරුන්ව පෙන්වල දුන්නා. බුදුහාමුදුරන්ට නුතුරු තැනක ඉන්නවා. මේ සද්දය හිටි. එහෙම නැත්නම් මේ ප්‍රකාශය හිටි කොසල්තුමා බියපත්ත වේවුලන්න පටන් ගත්තා. ඇයි? දැන් මග ඇරලා ඉන්න හදනකොට මෙතනත් අඟුල්මල් ඉන්නවා. අඟුල්මල් තෙරුන් වහන්සේ ඉන්නේ. අර පිරිස හැම දෙනෙක්ම රජතුමාව දාලා දුවන්න පටන් ගත්තා. ඒ තැන හරි ප්‍රබලයි දරුවනේ. ඔබේ පෙළ පොතේ 75 වෙනි පිටුවේ මුල් කොටසේ තියෙනවා. රජ බියපත්ත වේවුලාගේ තිබූ මහජනයෝ බියපත්ත කඩු පළඟ දමා ඒ දිසායේ පලා ගියේ. මේක හරි අපූර්ව දෙයක්. එකක් අඟුලිමාලට තියෙන බය. අනිත් පැත්තෙන් ගුරුළු ගෝම්බි පඬිතුමා මේ අපූර්වත්වය අපිට රසවත් ඉදිරිපත් කරලා තියෙන ආකාරය. නුවරට වැදලා ජෙවල් වලට ගිහිල්ලා අගුළුගෙන අටල්ලට නැගෙමින් ගෙදරත් තොරවල් වහලට නැගෙමින් බලන් ඉන්නවා අඟුල්මල් එයිද කියලා. දැන් ඔවුන් හිතුවේ කුමක්ද? අඟුල්මල් හොයාගෙන අපි ගියාම අඟුල්මල් විතර හැඟවිලා ඉඳලා අපි ඉදිරියට ආව. දැන් බුදුහාමුදුරුවෝ ගාවදී අඟුල්මල් නම්බුණා. රජව අල්ලගත්තාවේ අපි පලාවා කියලා හිතුවා. හැබැයි බුදුහාමුදුරුවෝ දැනගත්ත කොසලතුමා හොඳටම පය වෙලා ඉන්නේ. හැබැයි දැන් මේ කියන පුද්ගලයා එහෙම නැත්නම් අඟුලිමාල තෙරුන් කිහිබියෙකුටවත් වරදක් කරන්නේ නැහැ කියන බව බුදුහාමුදුරුවෝ පසක් කළා. ඒ නිසා කොසලතුමාගේ බිය නැති වුණා. ඒත් කොසලතුමා හිතනවා කොහොමද මොහු මේ තත්ත්වයටපත් උනේ? මෙච්චර මෙහෙම දේවල් ඉඳිtti. හිමියට අහනවා අම්මගේ තාත්තගේ තොරතුරු. ඔබට තියෙනවා වහන්සේ අපි මව් කවුද? එහෙනම් පියා කවුද කියලා අහද්දි මව මන්තානි බැමිණියන් පියා මාර්ගෝ බමුණා බවත් ප්‍රකාශ කරනවා. එතකොට රජතුමාට ටිකක් බය නැති වෙනවා. ඔහු කල්පනා කරනවා මේ වත්තිමියෝ මන්තානි පුත්තෝ සස්නේ අබිරත වෙත්වා. ශාසනයට ඇලුම් කරත්වා. මම සතර පසේන් උපස්ථාන කරමි. මං අවශ්‍ය උපස්ථාන කරනවා කියලා ඇඳගෙන හිටපු සලුව පූජා කරා. නමුත් සලු පූජා කරාට මේ තෙරුන් වහන්සේලාට ඒවා කැප නැහැනේ. කැප වෙන්නේ නැති නිසා උන්වහන්සේ ඒ බව කිව්වා. හැබැයි පුතේ දුවේ මෙතන විශේෂත්වයක් වෙන්නේ එදා මේ විදියට පැවිදුණු අඟුල්මල් තෙරුන් වහන්සේට තවමත් බියයි පිරිස. පසුව දැන් මහානදම් පුරන්නට වෙනවා. කුලගම් සිඟන්නට යන්න වෙනවා. පිඬු සිඟා වඩින්නට වෙනවා. ඒ සඳහා පිටත් වුණාට කිසිම කෙනෙක් කිසිම දෙයක් සරල බුහන්දුවක්වත් කෙනෙක්සකබත්වත් මොහුට උන්වහන්සේට ලැබෙන්නේ නැහැ. කැඳ හැන්දක්වත් බත් හැන්දක්වත් කවුරුත් දෙන්නේ නැහැ. හැම මිනිස්සුම බය වෙවුලනවා විතරක් නෙවෙයි නොබලා ඉන්න උත්සාහ කරනවා. මේ නිසා අඟුල්මල් තෙරුන් නුවරට යනවා. එහෙදිත් එහෙමයි. මිනිස්සු දැක්කම කල බිඳගෙන දුවනවා. ඉතින් මේ තරමට බියටපත් උනේ ඔහුගේ අර දරුණු ජීවිතය නිසා. අවසානයේ දවසක් අඟුල්මල් තෙරුන් පිඬු සිඟා වඩිද්දී දකිනවා ගර්භයේ හරස්ව ඉන්න මව් කෙනෙක්. ඒ අම්මගේ කුසේ දරුවා
පිළිසිඳ දරුවා ලැබෙන්නට අපහසුතාවෙන් දුක් වේදනා විඳින මවක් අපි ඒ මවට කියනවා මූඩ ගර්භ මාගමක් කියලා. ඇය දැක්කම මෙතෙක් කල පිරිස සෙනඟ මරද්දී දැනුනේ නැති වේදනාවක් අඟුල්මල් තෙරුන්ට ඇති වෙනවා. වහාම බුදුරජාණන් වහන්සේට ඒ බව සඳහන් කරද්දී උන්වහන්සේ කියන්නේ මොකද්ද? ඔබට පුළුවන් ගිහිලා සත්‍යක්‍රියාවක් කරන්නට. ඒ සත්‍යක්‍රියාව තමයි ඔබ මිනිසුන් නොමරූ බවට නැත්තම් ප්‍රාණඝාත අකුසල නොකරගත්ත බවට සත්‍යක්‍රියා කරන්න. ඒකට ඔබ කියන මං ඒ දේවල් කරා. හරි. ඔබ ඒ ගිහි ජීවිතයේදීනේ ආර්ය ජාතිය උපන් තැන් පටන් සත්‍යක්‍රියා කරන්න කිව්වා. කිසිම සතෙකුට හිංසා නොකළ බවට. එහෙනම් මේ සිද්ධියත් එක්ක අඟුල්මල් තෙරුන් අර අදාළ කාන්තාව ඉන්න තැනට ගියා. ඒ ගිහිල්ලා Taman සත්‍යක්‍රියා කරන්නට ආබව පවසද්දී ඒ පිරිස අර මූඩ ගර්භ මාගම ශාලාවක් වගේ එකක් හදලා මණ්ඩපයක් හදලා අඟුල්මල් තෙරුන්ට පිටතින් පුටුවක් තියලා ඇය ඇතුළතින් ආසන තිබ්බා. අඟුල්මල් තෙරුන් කළේ සත්‍යක්‍රියාව අර විදිහට Taman ප්‍රාණඝාත කරේ නැහැ කලින් ප්‍රාණඝාත කළා කලින්. නමුත් පැවිදි දිවියට ආවට පස්සේ ශාසනයට ආවට පස්සේ ඒ වගේ දේවල් කරේ නැහැ කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යක්‍රියාවේ බලයෙන් ඇය යහපතක් වෙයි ඇයට. සස්තෙපුල් සමග ඩබරායෙන් ගුළුදියක්සේ මේ තෙපොල් අවසාන වෙනකොට වාජනීකින් වතුර ගලාගෙන යනවා වගේ දරුවා ලැබුණා. අම්මටත් දරුවටත් ගැටලුවක් වුණේ නැහැ. ඉතින් මේක හරි විශේෂත්වයක් වුණා. පසු කාලීනව මම පෙරත් දවස්වල සඳහන් කරා දරුවනේ. පසු කාලීනව මේ ස්ථානයේ ඕනෑම කෙනෙක් දරුවෙකු ලැබෙන්නට ඇති ගැටලු සාගත තත්ත්වයන්හි මේ තැනට ආවම හරි. තිරිසන් සතුන් පවා මේ තැනට ගේනවා. ඉතින් එදා පටන් ගත්ත මේ සත්‍යක්‍රියාවේ සිදුවීම අද දක්වා අපේ බෞද්ධයන් අතර තියෙනවා. දරුවෙකු ලැබෙන්නට ආසන්නේ අඟුල්මල් පිරිත ශ්‍රවණය කරන එක. ඉතින් මේ ආවේ ඒ සිදුවීම. ඔහොම ඊට පස්සේ අඟුල්මල් තෙරුන්ට මහානදම් පුරන්නට හැකි වුණා. තමන්ට කෑම බීම පිඬු සිඟා වැඩියාම ලැබෙන නිසා. හැබැයි මහානදම් පුරන්නට ගොස් මහාන ඉරියව්වේ මහානදම් පුරද්දී විවිධ දේවල් පේන්නට පටන් ගත්තා. මේ බොහෝ අය දරු බිරිඳුන් තියෙනවා, අත්පාස හපනවා කියලා කියනවා, බයෙන් කෑ ගහනවා, මට ජීවිතේ දෙන්න කියනවා. මේ ආදී දේවල් කියද්දි බුදුරජාණන් වහන්සේට ඒ බව කිව්වම ජාත අබ්බෝ හරික කොට ඒවා ගණන් ගන්නේ නැතුව විදර්ශනා වඩලා භාවනා කරන්න, භාවනා ලබා ගන්න, රහත් වෙන්න උත්සාහ කරන්න කියලා බුදුහාමුදුරුවෝ අඟුල්මල් තෙරුන්ට ප්‍රකාශ කළා. කෙසේ හෝ අඟුල්මල් තෙරුන් පසුව රහත් භාවයට පත් වුණා. මෙහිම වෙලත් තව කුංචි දෙයක් වෙනවා දරුවනේ. කරන ලද පාප කර්ම මේ ආත්මෙදී රහත් මගින් කැඩෙන විත්‍ය ඇත්ත. නමුත් ඒකට පොඩි හෝ සිදුවීමක් වෙන්න ඕන අකුසලයක්. දවසක් අඟුල්මල් තෙරුන් මහානදම් පුර රහත් වුණත් පිඬු සිඟා වඩිද්දී කෙනසිහාර සිඟන්ට ගියද්දී බලු කපුටන්ට නිරන ලද හීසනක් ඇවිල්ලා කකුලේ වැදුනා. කළු ගල් කැටයක් ඇවිල්ලා. ඒක ටිකක් දරුණුව තුවාලේ වැඩි වුණා. ලේ ගලන්නටත් ඒ කැඩුණු තුවාලෙන් ලේ ගලන්නට පටන් ගත්තම ඒ ලේ පිටින් බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගියා. එවිට බුදුහාමුදුරුවෝ කෝ බ්‍රහ්මණේ අදිවාසනා කරන්න. ඉවසන්න. Taman කරපු පාප කර්මය ওই විදියට සිද්ධ වෙන බව කිව්වා. හැබැයි ඉතින් මේ පාප කරුණය දීර්ඝකාලීනව පළ දෙන දෙයක් නෙමෙයි. රහත් මගින් කැඩුණු දෙයක්. කතාවේ විශේෂයෙන් මේ අවසාන ටිකේ ඒ පාප කර්ම පිළිබඳව සඳහන් වෙනවා. එතනදී තෙරුන්හට කළ මේ ඊළඟ ආත්මේදී වෙන ගැටලු එනත් ඊළඟ ආත්මේදී පරිසම් දෙන ඒවා කියලා අපි කියනෝනේ. ඒ විපාක දෙන දේවල් සියල්ල මේ රහත් මගින් කැඩුණා. ඒ නිසා උන්වහන්සේට සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ නිසයි මට මේ දේවල් ලැබුණේ කියලා. ඉතින් ওই විදිහට පුරිස ධම්මසාරති ගුණය ඇසුරු කරගෙන අඟුල්මල් දමනය සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම මත දරුණු සොරෙක්ව හිටි අඟුල්මල් යහපත් පුද්ගලයෙක් බවට පත් වෙලා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඒ සියලු දේ සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ නිසා. ඉතින් දරුවනේ ওই විදිහට අපි අඟුල්මල් දමනයේ කතාව ඔබට අවසන් කළා. මේ කතාවේ ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට යොමු වෙන්නට කලින් නැවත කතාව කියවන්න දරුවනේ. කියවලා Tamanට අවශ්‍ය තැන් ගැටලු තියෙන තැන් සටහන් කරගන්න. ඔබට පුළුවන් මේ ගැටලු අපේ නාලිකාවට එකතු කරන්න. ඒ දේවල් එක්ක ඒවා අපි විසඳන්න උත්සාහ කරනවා. ඉතින් ප්‍රශ්න 4ක් තියෙනවා. මම කෙටියෙන් සඳහන් කරන්නම්. අහිංසක දරුණු මිනීමරුවෙකු වූයේ කෙසේද?
නැත්නම් කවර හේතු නිසාද? ඒක අපි දන්නේ තක්සලාව හා සම්බන්ධ වෙච්ච සිදුවීම් තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු වලට යොමු කරගත යුත්තේ. විශේෂයෙන් ඔබ දැන් දන්නවා අප 11 ශ්‍රේණිය නිසා උද්දෘත පාඩම් කරගත යුතු බව. දෙවෙනි ප්‍රශ්නය අහන්නේ අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතය අඩාල කරන ආකාරය. අපරාධකරුවෙක් හැටියට අපි අඟුල්මල් ගැන කතා කරා. ජන ජීවිතේ එහෙම් පිටින්ම අඩාල වුණා. ඕන් බියට පත් වෙලා හැමතිස්සෙම හිටියා. අන්න ඒ තැන් තමයි අදාළ වෙන්නේ. ඊළඟට භාෂාව ගැන අහනවා දරුවනේ තුන්වෙනි ප්‍රශ්නේදී. ඒ වගේම අවස්ථා හා සිද්ධි ගැන කතා කරනවා. ඉතින් ওই ප්‍රශ්න හතර අපි ඉදිරියේදී ප්‍රශ්න පත්‍රات එක්ක ඔබට කතා කරනවා. හැබැයි දැන් ඔබ පාඩම හොඳින් ග්‍රහණය කරගන්න. ඒ ග්‍රහණය කරගෙන ඔබට ලියන්නට හැකි 10 දරුවන්ට වඩා අපේ 11 දරුවෝ දැන් තවත් අවුරුද්දක් ඉදිරියට ආවනේ. ඒ නිසා පුළුවන් මට්ටමින් මේවට පිළිතුරු සපයන්න. විචාරවල ගැටලු තියෙනවා නම් අපේ නාලිකාවට යොමු කරන්න. අපි සූදානම් වෙලා ඉන්න ඔබේ විචාරාත්මක කොටස් සතුටට සම්පූර්ණ කරන්න. ඉතින් ওই විදිහට අපි අඟුල්මල් දමනය කොටස් දෙකකින් පාඩම අවසන් කරා දරුවනේ. තවත් දවසකින් අපි ඔබට නියමිත උග්ගසේන සිටුපුද්දියේ කතා වස්තුවෙන් හමු වෙනවා. ඒ ලබන සතියේ එහෙනම් දරුවනේ ගිහින් එන්නම් නිරන්තරයෙන් රැඳී සිටින්න අපේ නාලිකාව සමග. ආයුබෝවන්.